අද මම හිතුවා ඔයාලත් එක්ක කතා කරන්න විශේෂ කෙනෙක් ගැන. ඉතින් ඒ තමයි මෙන්න මෙයා. ලාෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක ගැන අද මම කතා කරන්න හිතුවා. මොකද ඔයාලට විශේෂ හේතුවකුත් තියෙනවා මේක මම මේ කතා කරන්න. ඉතින් අද ඔයාලා ගොඩාක් දෙනෙක් හොයන සහ ගන්න හැමෝම ආසාවෙන් ගන්න හිතාගෙන ඉන්න මෙන්න මේ ලාෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක ගැන අපි අද කතා කරමු. ලාෆ්‍රෙෂ් කිව්වහම දැන් මේක ඔයාලට ටිකක් නුපුරුදු නමක් වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි අද වෙනකොට ලංකාවේ ගොඩාක් දෙනෙක් මේ බ්‍රෑන්ඩ් එක ගැන දැනටමත් දන්නවා. ඉතින් ලාෆ්‍රෙෂ් කිව්වට පස්සේ මේක එනවා ඔයගොල්ලෝ දන්නවද ක්ලෙන්සිං ක්‍රීම්, එතකොට ස්ක්‍රබ් එක, මොයිස්චරයිසර් එක, බ්ලැක් මාක්ස් මේ වගේ ගොඩාක් වේරියේෂන්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ලාෆ්‍රෙෂ් කියලා කියන්නේ. මුලින්ම කතා කරමු මේ බ්‍රෑන්ඩ් එක කොහෙද අපි මැනුෆැක්චර් කරන්නේ, කියන්නේ මැනුෆැක්චර් වෙන්නේ සහ මේකේ මදර් කම්පැනි මොකක්ද කියලා. මේක ඩුබායි වලින් තමයි මේ ලාෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එක ඩුබායි වලින් තමයි මැනුෆැක්චර් වෙන්නේ. එතකොට මදර් කම්පැනි එක තමයි යූරෝ ගල්ෆ්. ඉතින් ඔයාලා Google search කරොත් යූරෝ ගල්ෆ් කියලා ලාෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකේ ගොඩාක් ප්‍රොඩක්ට් එයාලගේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට යූරෝ ගල්ෆ් එකෙන් තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට් තියෙන්නේ යූරෝ ගල්ෆ් කියන වෙබ්සයිට් එකේ. ඒක තමයි මදර් කම්පැනි එක. එතකොට ඩුබායි වලින් මැනුෆැක්චර් වෙලා ලෝකෙ පුරාම ලාෆ්‍රෙෂ් අද වෙනකොට ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක් වෙනවා. එතකොට සමහර අය කියනවා මේ ලාෆ්‍රෙෂ් එකේ ප්‍රොඩක්ට් හරි සැරයි මූණට. ටිකක් විතර මේක මූණට සමහර විට රෆ්ලි වැඩි කියලා. හැබැයි සමහර අය කියනවා මේකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා. ඒ මොනවා වුණත් ගොඩාක් දෙනෙක් මේ ලාෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක නම් යූස් කරනවා. ඉතින් මම මුලින්ම කතා කරන්නම් මේ ස්ක්‍රබ් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වල වැඩිපුර අපිට හම්බ වෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ස්ක්‍රබ් එකෙන් තියෙන මේන් ඉන්ග්‍රීඩියන්ට් එකකින් අපේ මේ ස්කින් එකේ තියෙන රළු ගතිය, ඩ්‍රයිනස් එක නැති කරන්න හැකියාවක් තියෙනවා මේ ස්ක්‍රබ් එකට. ඒ වගේම තමයි මේ ස්ක්‍රබ් එකෙන් පුළුවන් අපේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කෙල් එහෙම නැත්නම් මැරුණු සම හරි ස්මූත්ලි ඉවත් කරන්න හැකියාවක් තියෙනවා මේ ස්ක්‍රබ් එකේ තියෙන සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් වල. මම මේ ගැන හොයනකොට මට හිතට වැදුන සහ මම ගොඩක් කැමති වුණ දෙයක් තමයි මේ ස්ක්‍රබ් එකේ තියෙනවා ළමයි අපේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් කිහිපයක් මේ ස්ක්‍රබ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් මම මේක ඇත්තටම මේ ස්ක්‍රබ් එකකින් දකින විශේෂම දෙයක් හේතුව තමයි ගොඩාක් ස්ක්‍රබ් වල මේ හිරු කිරණින් ආරක්ෂා වෙන්න තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හරි අඩුයි. නමුත් මේ ලාෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එක මේ ගෝල්ඩ් ස්ක්‍රබ් එකේ මේ ඉන්ග්‍රීඩියන්ට් එක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් අර බය නැතුව අපිට මේක යූස් කරන්න හැකියාවක් තියෙනවා. ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එක තියෙන්න ඕනි දෙයක් තමයි ළමයි ඒ ප්‍රොඩක්ට් එක අපේ ස්කින් එකට අපි ඇප්ලයි කරනකොට අපේ ස්කින් එකේ තියෙන අපි කියනවා pH අගය බැලන්ස් කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි ප්‍රොඩක්ට් එකට. කින හොඳ දෙයක්. මොකද මේක අපේ හැමට ඇප්ලයි කරාට පස්සේ ස්කින් එකට ඇප්ලයි කරාට පස්සේ අපේ ස්කින් එකේ pH අගය 4.5යි 5.5ක් වගේ තමයි මට මතක විදිහට ස්කින් එකේ pH අගය. ස්කින් එකේ pH අගය බැලන්ස් කරගන්න හැකියාවක් තියෙනවා මේ ස්ක්‍රබ් එකට. ඒ වගේම තමයි මේකෙන් ගොඩක් වෙලාවට කියනවා මේකෙන් ඇත්තටම පැහැපත් වෙනවා කියලා. එහෙම පැහැපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර ස්කින් එක ස්මූත් වෙලා ස්කින් එකේ තියෙන මැරුණු සම ඉවත් කරගන්න හැකියාවක් තියෙනවා මේ ප්‍රොඩක්ට් එකට. ඉතින් මම මේ කිව්වේ ඔයාලත් එක්ක කතා කරේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වල බෙනිෆිට්ස් ගැන. දැන් ඇත්තටම මේ වෙලාවේ අපිට වහිනවා. මම දන්නේ නැහැ ඒ වහින සද්දෙත් එක්ක ඔයාලට මම කියන එක ඇහෙනවද කියලා. කොහොම වුණත් මට දැන් වීඩියෝ එක මෙතනින් නවත්තන්න බැරි හින්දා මම දිගටම කන්ටිනියු කරගෙන යනවා. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මම වීඩියෝ එකේදී ඔයාලට මොනවා හරි විශේෂ දෙයක් කරන්න බලන්නම්. හරි නැත්නම් ආයෙමත්
ඒක වොයිස් කරන්නම්. එහෙනම් මම දැන් දිගටම කන්ටිනියු කරගෙන යනවා. හරි. දැන් අපි බලමු ඇයි අපි මේ ස්ක්‍රබ් එකක් යූස් කරන්න ඕනි? ඇයි අපිට මේ ස්ක්‍රබ් එකක් ඕනි වෙන්නේ කියන කාරණාව ගැන දැන් කතා කරමු. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ මේ ස්කින් එකට ස්ක්‍රබ් එකක් ඕනි වෙන ළමයි අපේ මූණේ ගොඩාක් වෙලාවට මැරුණු සෛල හරියට තියෙනවා. මේ මැරුණු සම අපේ ස්කින් එකේ හරි ඉක්මනට එකතු වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මාසෙකට සැරයක් හරි දෙපාරක් හරි මේ ෆේෂල් එකක් පාවිච්චි කරලා අපේ මූණේ දෙවෙනි මෙතඩ් එක තමයි ස්ක්‍රබ් කියලා කියන්නේ. ඒ ෆේෂල් එකේ දෙවෙනි ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් කියන්නේ. ඉතින් හොඳ ස්ක්‍රබ් එකක් යූස් කරලා අපිට පුළුවන් නම් අපේ මූණේ තියෙන මැරුණු සෛල එහෙම නැත්නම් ඩෙඩ් ස්කෙල් මැරුණු සම ඉවත් කරගන්න ඒක ගොඩාක් හොඳයි. ඒකට හේතුව තමයි ගොඩක් හොඳයි කියන රීසන් එක තමයි අපි ගොඩාක් වෙලාවට වියදම් කරලා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් යූස් කරනවා. එතකොට මේ ස්කින් කෙයාර් රුටින් එකක් අපි වියදම් කරලා කරන එකේ ප්‍රතිඵලයක් ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මාසෙකට එකපාරක් හරි දෙපාරක් හරි අපේ මූණ හොඳට ස්ක්‍රබ් එකක් කරන්න ඕනි. හැමදාම නෙමෙයි මාසෙකට එකපාරක් හෝ දෙපාරක් කරාම හොඳටම ඇති. ඒ වගේම තමයි අපි ඒ කරන ප්‍රොඩක්ට් වලින් අපි යූස් කරන ප්‍රොඩක්ට් වලින් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න හැකියාවක් තියෙනවා අපි අර කරන ස්ක්‍රබ් එක හින්දා. ඊළඟ කාරණේ තමයි ඔයා ගොඩක් මේකප් කරන කෙනෙක් නම් දවසේම මේකප් දාන්න වෙනවා නම් එහෙම නැත්නම් ඔයා විශේෂයෙන්ම ෆන්ක්ෂන් එකකට යන කෙනෙක් ෆන්ක්ෂන් එකකට වගේ යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ මේකප් එකට කලින් ඔයා ස්ක්‍රබ් එකක් කරන්න. ස්ක්‍රබ් එකක් කරනකොට ඔයාගේ මේකප් හොඳට ඔයාගේ ස්කින් එකට ඇබ්සෝබ් වෙලා හරි ලස්සන ෆිනිෂින් එකක් ගන්න පුළුවන් වෙනවා ඔයාගේ මේකප් එකේ. ඒ හින්දා ස්ක්‍රබ් එකක් කියන එක දැන් වෙනකොට මේ තියෙන පාරිසරික තත්වයන් එක්ක අපේ ස්කින් එකට අනිවාර්යයෙන්ම ඕනි දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට මම ගොඩක් දැකලා තියෙන දෙයක් තමයි මේ ලා ෆ්‍රෙෂ් එකේ මේ ස්ක්‍රබ් එක ගොඩක් වෙලාවට අපි යූස් කරනවා normally කෙනෙක් ෆේෂල් කියන ස්ටෙප් එකට යන්නේ නැතුව ෆේෂල් කියන මෙතඩ් එකට යන්නේ නැතුව normally අපි ස්ක්‍රබ් එකක් යූස් කරන වෙලාවල් තියෙනවා. හැබැයි මම ඔයාලට කියනවා ස්ක්‍රබ් එකක් ඔයාලා මූණට ඔයාලා යූස් කරනවා නම් ඔයාලගේ මූණට අනිවාර්යයෙන්ම ෆේෂල් හරි ක්ලීන් අප් කියන හරි මෙතඩ් එකට ගිහිල්ලා ඔයාලා ස්ක්‍රබ් එකක් යූස් කරන්න. ඒකට හේතුව තමයි ඒ ස්ක්‍රබ් එකකින් සමහර වෙලාවට ඒ මුළු ෆේෂල් එකේම හෝ ඒ ක්ලීන් අප් වලින් තියෙන අනිකුත් ස්ටෙප් වලින් අපේ ස්කින් එකට හොඳ ග්ලෝ එකක් දෙන්න හයි ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න හැකියාවක් තියෙනවා අනිකුත් ස්ටෙප් වලින්. හැබැයි ඔයාලා එක ස්ටෙප් එකක් විතරක් කඩලා අරගෙන ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එකේ ස්ක්‍රබ් එක විතරක්ම කරන්න යන්න එපා. ලා ෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකේ සම්පූර්ණ ෆේෂල් කිට් එකක් මම හදලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ලා ෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකේ මේ මිලිලිටර් 500 බොටල් එක මේකෙන් ඔයාලා ෆේෂල් කිට් එකක් හැදුවොත් සාමාන්‍ය රුපියල් 12000ක් 15000ක් විතර වෙනවා. ක්ලෙන්සර් එක, ස්ක්‍රබ් එක, එතකොට බ්ලැක් මාක්ස් එක ටෝන් එකක් ඔයාලා වෙනම යූස් කරනවා නම් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මොයිස්චරයිසිං ක්‍රීම් එක මේ වගේ ෆේෂල් කිට් එකම ඔයා හැදුවොත් ලා ෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට 12000ක් 15000ක් විතර වෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට ලා ෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකේ ෆේෂල් කිට් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට රුපියල් 1999ට හෝ ඊට අඩු ගානකට ගන්න පුළුවන්.